ආයුබෝවන් මధుරි සේනාරත්න YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක press කරලා channel එකත් subscribe කරන්න කියලා. ඉතින් මේක day vlog එකක්. ඇත්තටම weekend vlog එකක්. සෙනසුරාදා ඉරිදා දවස් 2 අල්ලලා කරපු වීඩියෝ එකක්. මේ දවසේ මට ඉතින් සෙනසුරාදා ඉරිදා සාමාන්‍යයෙන් පන්ති තියෙනවානේ full day ම. නමුත් ඒ අත්තරින් පතර හම්බ වෙන පැය එකහමාර වගේ එහෙම පාවිච්චි කරලා මම ගෙදර වැඩ ටිකත් ඉතින් කර ගන්නවා ටක් ගාලා. එදා හැදුවේ මම මේ විදිහට කොස් ටෙම්පරාදු කරලා, ඒ කියන්නේ කිරි දාලා ටෙම්පරාදු කරලා බත් උයලා මේ විදිහට චිකන් කරි එකක් හැදුවා. ඉතින් හස්බන්ඩ් කෝ ඉතින් මේ දෙක විතරක් ඇති කියලා මම පපඩම් බැදලා එහෙම කරන්න තමයි හැදුවේ. ඉතින් තව පොඩි දෙයක්. නමුත් මේ ටික ඇති වුණා. ඉතින් ඒ නිසා අපි ඒවත් එක්ක කෑම ගත්තා. සාමාන්‍යයෙන් මේ දවස් දෙක රෙදි සෝදන්න, රෙදි වේලා ගන්න, ඒ වගේම ඉදිරි සතියට අවශ්‍ය විදිහට රෙදි arrange කරලා, අයන් කරලා, නවලා එහෙම තියාගන්න. ඉතින් මේ දවස් දෙක තමයි මම use කරන්නේ. මම දැන් මේ විදිහට එකම ටයිප් එකේ ඇඳුම් එකපාර වේලලා තියෙන්නේ, වේලෙන්න දාලා තියෙන්නේ. මම ගොඩාක් රෙදි එකතු වුණොත් එහෙම සෙනසුරාදාට ඒවා හොඳට කැටගරි කරනවා. චුටි පැටියාගේ රෙදි ටික වෙනම මේ වෙන් කරනවා. මගේ ගමන් අඳින රෙදි ටික වෙනම, හස්බන්ඩ්ගේ ගමන් අඳින රෙදි ටික වෙනම. ඊට පස්සේ අපි දෙන්නගේ ගෙදරට අඳින රෙදි ටික වෙනම. අම්මගේ රෙදි ටික එයා ඇවිල්ලා හිටියොත් එයාගේ රෙදිත් දානවා. ඉතින් ওই විදිහට එකම ටයිප් එකේ රෙදි ටික එකපාර හොදලා එකපාර වේලා ගත්තට පස්සේ එකපාර නවලා එකපාර අයන් කරලා ඒ දේවල් ටික කරගන්න හරි ලේසි. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. ගොඩාක් රෙදි එකතු වුණොත් එහෙම සෝදාන්න මේ විදිහට වෙන් කරලා එක જાතියේ ඇඳුම් වෙනම සෝදලා වේරලා මැදලා කබඩ් එකකින් තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒක easy tip එකක් වෙනවා. බෙඩ්ෂීට් කොට්ටෝරත් එහෙම අපි සාමාන්‍යයෙන් සතියකට 3 පාරක් වගේ බෙඩ්ෂීට් කොට්ටෝර මාරු කරනවා. හස්බන්ඩ් ගෙදර ඉන්නවා නම් ගෙදර කොච්චර බත් ඉව්වත් එයා මොනවා හරි ගේන්න එළියට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ වගේ ෂෝට් ඊට්ස් අරගෙන එනවාමයි තේ එකක් බොන්න. ඉතින් බඩගිනි තිබ්බත් නැතත් මොනවා හරි චූටි කතාවක් දාගෙන chat එකක් දාගෙන අපි දෙන්න ඉතින් අම්මා හිටියොත් අම්මත් එක්ක අපි තුන්දෙනාම මේ විදිහට තේ එකක් එහෙම බීලා එනර්ජි එකක් අරගෙන ඊළඟ වැඩේට යනවා. ඉතින් ඔයාලටත් එක්ක මම ෂෙයා කරන්නේ මගේ to do list අරෝ මේවා එහෙම හදන පොතක් ගැන. හැම වෙලාවෙම දැන් මට පොත් අල්ලලා ඉන්න බෑ. යන තැනට ඒ දේවල් අරගෙන යන්නත් බැරි නිසා මම හැමදේම දැන් ෆෝන් එකෙන් තමයි කරන්නේ. රිමයින්ඩර්ස් දාගෙන, එලාම් තියාගෙන ඒ විදිහට මම දැන් චුට්ටක් චේන්ජ් වුණා. ඊළඟට මට පාර්සල් එකක් හම්බුණා. ඉතින් මේක තිබ්බේ ලස්සන කවි තියෙන පොතක්. මේක කවි පොතක්. මේ කවි පොත වගේම මේක ලිව්ව කතෘවරියත් මට ගොඩාක් විශේෂයි. ඉතින් ලස්සන කවි කියවන්න ආස අයට link එක දාන්නම් description box එකේ. ඊළඟට මම ඉදිරි සති දෙකටම අදාළව එළවලු අරගෙන ආවා. ඉතින් අපි 3 දෙනෙක් විතරනේ ඉන්නේ. පුතාටත් මේකෙන් එළවලු ටිකක් මම අයින් කරගන්නවා. සහ මේ කැරට් එහෙම තිබ්බා. සමහර එළවලුත් තිබුණා. ඉතින් ඒ ඔක්කොමත් එක මැනේජ් කරගෙන මම මේ විදිහට සෝදලා කපලා කොටලා තියාගන්න ඒවා එහෙම කපන්නේ නැතුව තියාගන්න ඒවා එහෙම. ඉතින් එහෙම වෙන් කරලා ෆ්‍රිජ් එකට දාගත්තා. මේ අතර ඉරිදා රෑ තමයි මම මේ විදිහට කරගත්තේ. මම මෙතනදී ඔයාලට ටිප් එකක් කියන්නම්. කරන්න කම්මැලි නම් මම නම් ඔක්කොම දේවල් ටික දැන් මේවා කරපු දවසේ එළවලුම සුද්ධ කරපු දවසේ රෑ හස්බන්ඩ් ගෙදර හිටියා. ඉතින් ඒ අය පුතයි තුන්දෙනාම හිටියේ සාලේ. මම ඉතින් ඒ දෙන්න මෙට්ටයක් දාගෙන බිම හිටියා. මමත් ඉතින් පැත්තකට ගිහිල්ලා එළවලු ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා යාළුවත් එක්ක කයියක් දාගෙන මේ දේවල් ටිකත් කරගත්තා. ඊට පස්සේ මම තව ටිප් එකක් කියන්නම්. මොකක් හරි ඩිවයිස් එකක් තියෙනවා නම් ඔය කිචන් එකේ ටීවී එක එහෙම තියෙනවා. ඉතින් වැඩියෙන් ලේසි. නැත්නම් ෆෝන් එක හොඳට ප්ලේස් කරලා තියාගත්තාම අතරම කියනෝනේ YouTube වීඩියෝස් එහෙම මම මේ සමහර YouTube වීඩියෝස් ඇත්තටම බලලා සමහර channel follow කරනවා. Dowprint Miracles කියන YouTube channel එක ඒ අතර උඩින්ම තියෙනවා. ඉතින් ඒ වගේ වෙන්න තියනවා නම් කියලා හිතෙනවා වෙලාවකට. තාත්තකෝ තාත්තා
තාත්තකෝ තාත්තා තාත්තිකෝ තාත්තා තාත්කෝ කෝ සුදු පුතේ තාත්තා තාත්තා කෝ cuci kakula mi cuci kakula cutak cutak balanya mandi ana cutak cucuk balanya mandi තාත්තකෝ තාත්තාත්කෝ කෝ තාත්ති කියන්නකෝ තාත්ති කෝ තාත්තා කෝ තාත් තාත්තේ කෝ අම්මා කෝ සුදු පුතේ අම්මා කෝ අම්මා තෂෙන් මල්ලි ඔක්කිලා ඇවිල්ලාද बैठी अम्मी यू मे फोल्ड තව චුට්ටක් ඔය හැමදේමයි මගේ පන්ති ඒත් එක්කලම දවසත් ලස්සනට මේ විදිහට ඉවර වුණා.